ගුඩ් මෝනින් ළමයි. ඔන්න අද මම ඔයාලට ගෙනාවා මං කොහොමද වෙඩින් ස්ට්‍රක්චර් එකක් හැදුවේ කියලා. ඒ කියන්නේ ෆුල් ඩමි. ඒගොල්ලන්ට කපලකට කපන්න විතර කේක් එකක්. කේක් එකක් කියන්නේ කේක් ග්‍රෑම් 250ක් විතර තමයි හැදුවේ. මම ගත්තු ඩමි සයිස් දෙක තමයි 6 උස 10 පළල එකයි 6 උස 6 පළල එකයි. ඒ වගේම අඟල් දෙකේ රිජිෆෝම් බෝඩ් එකක් ගත්තා 10 පළල. ඒකටම මේ කේක් බෝඩ් එකකුත් ගත්තා 10 පළල. මට ඒ කියන්නේ මම කලින් කේක් ඩමීස් දෙකක් කවර් කරලා තිබ්බට මේ ඒ කියන්නේ ඩමීස් නෙමෙයි මම කවර් කරේ. මම එයාලගේ වෙඩින් ස්ට්‍රක්චර්ස් දෙකේම එකක නම් ඩමි එකකට පොඩි කේක් කෑල්ලක් කිලෝ එහෙක වගේ උසට ගත්තේ. අනිත් එකේ ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම කේක් කිල්ලුවේ මගෙන්. ඉතින් මං ෆස්ට් ටයිම් තමයි මෙහෙම උස ඩමි එකක් කවර් කරන්නේ. ඇත්තටම මේ කේක් එක ඒගොල්ලෝ දුන්නේ මට මාස 2කට විතර කලින්. මගේ ඉස්කෝලේ යාළුවෙක් එයාගේ වෙඩින් එකට ඕනේ කියලා එයා මට එව්වා ෆොටෝ එකක්. නිල් පාටයි සුදු පාටයි. ඒ වුණාට එයා මට කිව්වේ ඒ ෆොටෝ එක වල මට ඕනේ හලෝ රතුයි සුදුයි. එතකොට මම බැලුවා ඒ කියන්නේ කේක් එකට අයිසිං මල් හදනවා නම් යන කොස්ට් එකයි එතකොට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් දානවා නම් එහෙමයි. කොහමද මං එක මගේ යාළුවෙක්ට කියලා මල් හදන්නත් බලවලා ඊට පස්සේ ආය ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් දාන්නම් කියලා හිතුවා. මොකද මේ මට ටිකක් ඒක අමාරු වුණා ෆ්ලවර් අරේන්ජ් කරනකොට නම් මම යාළුවෙක්ගෙන් ඇහුවම එයා කිව්වා මේකට මොනවාද එයා මට කිව්වේ ඇත්තටම මේ රෝයල් අයිසිං දාන්න කියලා. ඒ වුණාට මම රෝයල් අයිසිං වලින් මීට කලින් කරලා තිබුණ නැහැ ඩමි කවර් කරන එක ස්ට්‍රක්චර්ස් කරන එක. ඒ වුණාට මට ගිල්ටි එකක් තිබ්බා නිකමට හරි ඕක වැරදුනොතින් කියන්නේ එතකොට මගේ ලාභෙන් කොහොමත් මේ වෙන්නේ ඒ කියන්නේ මොකද මම ඒ වෙනකොට ඒගොල්ලන්ගෙන් බැලන්ස් එක අරන් ඉවරයි. ඒගොල්ලෝ මාස 2කට කලින් පේමන්ට්ස් කරන්න ගියත් මං කෝ එපා. ඒ තියෙන මාසේ ඊට දවස් 10කට විතර කලින් පේමන්ට් එක කරන්න. මොකද මේ එතන දැන් කොහොමත් අනිත් ඕඩර්ස් එක්ක ඕක මේ වෙනවනේ. ඊට පස්සේ මම කේක් එක හදන්න ගත්තා මල් 8ක්. මම හිතුවා මේකේ දැන් උඩ ඩමි එකේ උඩිනුත් මල් දෙකක් විතර තියන්නම් කියලා. ඒ වුණාට ඒ මල් ටික මල් වලින් මල් දෙකක් විතර ඇත්තටම මේ තියෙන ක්ලයිමේට් එකත් එක්ක ඒ මල් ටික වේලා වගේ මල් දෙකක් විතර හැලුණා. ඉතින් මට දැන් මේක අරන් යන්න තිබ්බේ 12ට. ඒගොල්ලෝ මගෙන් 12 වෙනකොට ඉල්ලුවා කේක් එක. ඉතින් ඒ ඇස්සේ මට ආයෙ ගිහින් මල් ගේන්නත් බැහැනේ. ඉතින් කොහොම හරි ඒක ෂේප් කරලා උඩට නොගහ යට ටික විතරක් ඒගොල්ලෝ ඉල්ලපු විදිහට හැදුවා. මේ නම් රෙඩ් කලර් එකෙන් ඩ්‍රොප්ස් දෙක තුනක් දාලා ඒ කේක් එකේ තියෙන විදිහට රෙඩ් ඇන්ඩ් වයිට් නේ ඒගොල්ලෝ ඉල්ලුවේ. ඉතින් ඒ විදිහට තමයි හැදුවේ. මට කියන්න අමතක වුණා මම බටර් අයිසිං වලට වයිට් ෆුඩ් කලරින් එක දැම්මා. ඒගොල්ලෝ යටින් යට එකට ඉල්ලලා තිබ්බ රිබන් එකක් වටේ උතන්න. ඉතින් මම මේ විදිහට ඒක හැදුවා. මේ තියෙන්නේ මගේ කේක් එකේ ෆයිනල් ලුක් එක. බලන්න ඔයගොල්ලෝ කොහොමද කියලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. කේක් එක ගැන කේක් එකේ මොන හරි තියෙනවා නම් ප්‍රශ්න අහන්න පහළ කමෙන්ට් බොක්ස් එකේ දාලා තියන්න. මේ ඩමි එක නම් කවර් කරන්න මට මහා ලොකු වෙලාවක් ගියේ නෑ. මම ඊට පස්සේ මට තිබ්බේ ඊළඟ දවසේ
උදේ ඒ කියන්නේ 27 උදේ මේක කැලණි මුල්ලට අරන් යන්න. ලිස්මන් තව යාළුවෙක් එක්ක කේක් එක අරන් ගියා. ඉතින් ත්‍රිවිල් එක අරන් ගියේ. ප්‍රශ්නයක් වුණේ නැහැ. මම වෝටර් ස්ප්‍රේ කර කර තමයි ගියේ ටිකක් රස්නේ හින්දා. මේ තියෙන්නේ මේ කැලණි මුල්ලේ ඩයමන්ඩ් ක්‍රවුන් හොටෙල් එකේ කේක් එක අරන් යන විදිහ.